මොකද හිතෙන්නේ? දැක්කම බය හිතෙනව නේද මෙයාගේ පෙනුමට? මේ අපට හම්බුනේ අපේ පාරයිනේ තියෙන පුංචි වනල හැබට ඉඳලා. ඉතින් මේ තමයි උස්සා, පරුස්සා, බරුස්සා, කසගෝනුසා කියලා නම් ගණනාවකින් හඳුන්වන අහිංසක සත්වයා. මේ අයත් වෙන්නේ ආත්‍රපෝඩා වංශයට. වෙනම භයංකාර වුණාට නිර්විෂ අහිංසකයෙක්. හැබැයි මෙයා මෙහෙම අතට ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අපේ සද්දයක් ඇහුණත් ක්ෂණිකව කලබලලා දුවල ගිහලා හැංගෙනවා. ඉතින් මේ මගේ අත උඩ ඉන්නේ කලකට කලින් මේ ගිහපු යාළුවෙක්. අපි දන්නවනේ බාත් รู ම් එකේ පිටිවල ගෙස්දර අහුමුළු වල මෙයා ඇඟිලා ජීවත් වෙන හරි කැමති. එක අතකට අපට මිත්‍රශීලී සත්වෙක් කියන්නත් පුළුවන්. එහෙම කියන්නේ මෙයාලා අපේ ගෙදර ඉන්න කුමි සතුන් ආහාරයට ගන්න නිසා. ඒකේ විශේෂත්වය වෙන්නේ අපිට මේ භයංකාර විදිහට පේන අඬු දෙක එයා පාවිච්චි කරන්නේ එයාගේ අවදි පරිසරය නිරීක්ෂණය කරන්න.